ආයුබෝවන් කෙටි කතාලොව සිංහල කෙටි කතා YouTube චැනලය වෙත ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ජීවිතයට ආදර්ශමත් කතාවක් අහන්න වීඩියෝ එක අවසන් වෙනකම්ම රැඳිලා ඉන්න කියලා ඔයාලා හැමෝගෙන්ම ඉල්ලනවා. මේ අපේ දෙවන කතාංගයයි. අහිමුණ සින්දුව The Lost Song. පුංචි අමන්දිගේ ලෝකෙ පාට වෙලා තිබ්බේ සින්දුවලින්. එයාගේ තාත්තා සුනිල් ගමේ හිටපු හොඳම වීණා වාදකයා. එයාගේ ඇඟිලි වීණා තත් උඩ දුවනකොට එන ලස්සන සද්දෙන් මුළු ගමම වශී වුණා. අමන්දි පොඩි කාලේ ඉඳන් තාත්තගේ සින්දු වලට ඇහුම්කන් දෙමින් හැදුනේ. එයා තාත්තා වගේම වීණාවට ආදරය කළා. සුනිල්ගේ එකම හීන උනේ තමන්ගේ දුව තමන්ටත් වඩා දක්ෂ වීණා වාදිකාවක් කරන එකයි. හැමදාම හවසට එයා අමන්දි එක්ක වීණාව පුරුදු වුණා. අමන්දි පුදුම විදිහට ඉක්මනට ඉගෙන ගත්තා. එයාගේ පොඩි ඇඟිලි වීණා තත්වලින් ආපු සද්දේ කොච්චර ලස්සනද කිව්වොත් ගමේ මිනිස්සු පවා පුංචි අමන්දිගේ දක්ෂතාවයට වර්ණනා කළා. ඒත් ජීවිතේ හැමදාම ලස්සන උනේ නෑ. දවසක් සුනිල්ට අසනීප වුණා. එයාගේ අතපය දුර්වල වෙලා. එයාට ආයෙ වීණාව වාදනය කරන්න බැරි වුණා. අමන්දිගේ ලෝකේ කඩන් වැටුණා වගේ වුණා. එයාගේ තාත්තගේ මූණේ තිබ්බ දුක එයාට දරා ගන්න බැරි වුණා. තාත්තට අහිමි වුණ සින්දුව එයාගේ හිතට ලොකු බරක් වුණා. කලක් ගෙවිලා ගියා. සුනිල්ගේ තත්ත්වය දවසින් දවස නරක අතට හැරෙමින් තිබ්බා. එයාට ප්‍රතිකාර කරන්න නගරයට යන්න ඕන වුණා. ඒත් එයාලට ඒකට සල්ලි තිබ්බේ නෑ. අමන්දි හැමදාම තාත්තගේ ඇඳ ළඟ ඉඳගෙන කල්පනා කරා. එයාට තමන්ගේ තාත්තට උදව් කරන්න ඕනේ වුණා. දවසක් රෑ අමන්දි තමන්ගේ තාත්තගේ පරණ වීණාව දිහා බැලුවා. ඒක දූවිල්ලෙන් වැහිලා නිහඬව තිබ්බා. එයාට පොඩි කාලේ තාත්තා එක්ක වීණාව වාදනය කරපු හැටි මතක් වුණා. එකපාරටම එයාගේ හිතට අදහසක් ආවා. ඊළඟ දවසේ උදේ අමන්දි තමන්ගේ තාත්තගේ වීණාව සුද්ධ කරලා ඒක අරගෙන ගමේ පන්සලට ගියා. පන්සලේ උත්සවයක් තිබ්බා. ගොඩක් මිනිස්සු එතනට ඇවිත් හිටියා. අමන්දි ගැයෙන හිතින් පන්සල් බිමේ වේදිකාවට නැංගා. එයා වීණාව වාදනය කරන්න පටන් ගත්තා. මුලදී එයාගේ අත ගැස්සුණත් පස්සේ එයා තාත්තගෙන් ඉගෙනගත්තු හැම සින්දුවක්ම වාදනය කළා. එයාගේ සින්දුව ගම පුරාම පැතිරලා ගියා. මිනිස්සු නිහඬව එයාගේ සින්දු වලට ඇහුම්කන් දුන්නා. එයාලට සුනිල්ගේ සින්දුව මතක් වුණා. අමන්දි වීණාව වාදනය කරලා ඉවරුනහම මුළු සෙනගම නැගිටලා අත්පුඩි ගැව්වා. ගමේ ප්‍රධානියා වුණු මහප්පා අමන්දි ළඟට ආවා. පුංචි දුවේ, ඔයාගේ සින්දුව හරිම ලස්සනයි. ඔයාගේ තාත්තා වගේම ඔයත් දක්ෂයි. මේ සල්ලි ඔයාගේ තාත්තගේ බෙහෙත් වලට අපේ ගමේ හැමෝගෙම පොඩි උදව්වක්. මහප්පා අමන්දිගේ අතට සල්ලි මල්ලක් දුන්නා. අමන්දිගේ ඇස් වලට කඳුළු පිරුණා. එයා ඉක්මනට ගෙදර ගිහින් තාත්තට මේ හොඳ ආරංචිය කිව්වා. සුනිල්ගේ මූණේ හිනාවක් ආවා. එයාගේ දුව එයාගේ හීනේ ඇත්ත කරලා තිබ්බා. සල්ලි ලැබුණට පස්සේ සුනිල්ව නගරයට අරගෙන ගිහින් බෙහෙත් කළා. සති කිහිපයකට පස්සේ එයා සුව වෙලා ආයෙමත් ගමට ආවා. අමන්දි තමන්ගේ තාත්තා සුව වුණාට පස්සේ හරිම සතුටු වුණා. දවසක් හවස සුනිල් අමන්දිගේ අතින් අල්ලගෙන පරණ වීණාව ළඟට ගියා. "දුවේ, අද ඉඳන් මේ වීණාව ඔයාගේ. ඔයා මේකෙන් ගම පුරාම සින්දු පතුරවන්න. ඔයා අහිමි වුණා කියලා හිතපු සින්දුව ආයෙමත් මට අරගෙන ආවා." අමන්දි hina වෙලා වීණාව අතට ගත්තා. එයාගේ ඇඟිලි වීණා තත් උඩ දුවනකොට ගම පුරා ආයෙත් ලස්සන සින්දු පැතිරලා ගියා. ඒක අහිමි වුණ සින්දුවක ආයෙත් ඉපදීමක් වගේ වුණා. අහිමි වුණු සින්දුව කතාවෙන් ජීවිතයට පාඩම්. Lesson from the Lost Song Story. ආයිබෝන් හැමෝටම අපි අහිමි වෙන සින්දුව කියන මේ ලස්සන කතාවෙන් ඉගෙනගත්තු පාඩම් කීපයක් ගැන කතා කරමු. අමන්දි කියන පුංචි දුවගේ කතාව අපිට ජීවිතයේ සාර්ථකත්වය කියන ගමනට වටිනා ආලෝකයක් දෙනවා. අමාරුකම් ආවම නොසලී ඉන්න එක. කතාවේ අමන්දිගේ තාත්තට අසනීප වෙලා එයාගේ සින්දු හීනේ නැති වෙන මොහොතක් තිබුණා.
ඒත් අමන්දි ඒ අමාරුකම ආවම දුක් වෙලා අතෑරියේ නෑ. එයා තමන්ගේ තාත්තා වෙනුවෙන් දෙයක් කරන්න හිතාගත්තා. ජීවිතේ අපිටත් නොඑක් අමාරුකම් එනවා. වැදගත් වෙන්නේ ඒවා ආවම නොසැලී හිත හයියට මුහුණ දෙන එකයි. තමන්ගේ හැකියාවන් විශ්වාස කරන එක. අමන්දි පොඩි කෙල්ලෙක් වුණත් එයා තමන්ගේ වීණා වාදනය කිරීමේ හැකියාව විශ්වාස කළා. තාත්තගේ හීනේ ආයෙත් ජීවත් කරන්න එයා පන්සලේ වේදිකාවට ගොඩ වුණේ පොඩි බයකින්. ඒ බය පරවදලා එයාගේ දක්ෂතාවය එළියට ගත්තා. ඔයාටත් මොකක් හරි හැකියාවක් තියෙනවා. ඒක පොඩි දෙයක් වුණත් ඒක විශ්වාස කරන්න. ඒක වැඩි දියුණු කරන්න. ඔයා හිතනට වඩා දුරක් යන්න ඒක ඔයාට උදව් වෙයි. නැති වුණු බලාපොරොත්තු ආයෙත් ජීවත් කරන එක. සුනිල්ට වීණාව වාදනය කරන්න බැරි වුණාම එයා හිතුවේ එයාගේ සින්දු හීනේ හැමදාටම නැති වුණා කියලා. හැබැයි අමන්දි තමන්ගේ දුව ඒ නැති වුණු සින්දුව ආයෙත් එයාට අරගෙන ආවා. අපේ ජීවිතේදිත් බලාපොරොත්තු කඩන්න වැටෙන අවස්ථා තියෙන්න පුළුවන්. ඒත් ඒ වෙලාවට අපේ හිතේ තියෙන ශක්තිය අදිෂ්ඨානය හරි අපි වටේ ඉන්න අයගේ උදව්වෙන් හරි අපිට ඒ නැති වුණු බලාපොරොත්තු ආයෙත් ජීවත් කරවන්න පුළුවන්. අලුත් පටන් ගැනීමක වැදගත්කම. අමන්දි කරපු දේ සුනිල්ගේ ජීවිතේට අලුතින් පටන් ගැනීමක් දුන්නා. එයා සුව වුණා විතරක් නෙවෙයි. එයාගේ හීනේ දුව හරහා ඉස්සරහට ගෙනියන්න අවස්ථාව ලැබුණා. ජීවිතේ හැම දවසක්ම අලුත් පටන් ගැනීමක්. අතීතේ වෙච්ච වැරදි හරි අසාර්ථකකම් හරි පැත්තකට දාලා අලුත් බලාපොරොත්තු හදාගෙන ඉස්සරහට යන්න අපිට පුළුවන්කම තියෙනවා. අහිමුණ සින්දුව කතාව අපිට කියලා දෙන්නේ කිසිම අමාරුකමකට හරි පසුබෑමකට හරි අපේ හීනේ නැති කරන්න දෙන්න හොඳ නැති බව. අපිට අලුත් පටන් ගැනීම කරන්න පුළුවන්. අපිට තියෙන හැකියාවන් විශ්වාස කරලා අත් නොහැර උත්සාහ කළොත් අපේ නැවුම් ඇරමුමක සොඳුරු හීනේ ඇත්ත කරන්න පුළුවන් වෙයි. ඔයාලා හැමෝටම සුබ අනාගතයක්. ස්තුතියි.